ඉතින් ලංකාවේ තාක්ෂණ පීඨ සිඩ්නි සම්මුතියට අදාළව තමයි ඇක්‍රඩිටේෂන් එක ලබා ගන්න. ඒක ගවර්න් කරන්නේ, ඒක හැන්ඩල් කරන්නේ ලංකාවේ ISL එක. එතකොට මේ ISL එක මේක හැන්ඩල් කරනකොට අපි සියලුම සම්බන්ධතා පවත්වන්නේ ඇප්ලිකේෂන් සබ්මිට් කරන්නේ සියල්ලම කරන්නේ ISL එකත් එක්ක. ඉතින් මේ ඇක්‍රඩිටේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්නේ self evaluation report එකකින්. ඒ කියන්නේ තමන්ගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව ඒ විශ්වවිද්‍යාලයේ ඉන්න පීඨයේ ඉන්න ආචාර්ය මණ්ඩලයේ පීඨාධිපතිතුමා සහ උපකුලපතිතුමා සියලුම දෙනා ඇතුළු එකතු වෙලා ඒ උපාධි පාඨමාලාව සම්බන්ධව self evaluation report එකක් හදනවා. ඒකේ තියෙන විස්තර ඇතුළත් කරලා ඒ අදාළ ඒජන්සි එකේ අදාළ ආයතනය අහලා තියෙන කාරණාවලට ගැළපෙන විදිහට රිපෝට් එකක් හදලා සබ්මිට් කරනවා. ලංකාවේ නම් ISL එකට තමයි මේ රිපෝට් එක සබ්මිට් කරන්නේ. ඒ රිපෝට් එක සබ්මිට් කරාට පස්සේ ඒ ආයතනයේ ඒ රිපෝට් එක ඉවලුවේට් කරලා බලලා ඒක ඒගොල්ලෝගේ සැටිස්ෆයිඩ් ලෙවල් එකට එනවනේ. ඒ කියන්නේ මොකක් හරි උපාධි පාඨමාලාවක ඒගොල්ලෝ කියන ගුණාංග සියල්ලම ඇතුළත් වෙලා තියෙනවා කියලා මේ ඉවලුවේෂන් රිපෝට් එක බලපුවාම තියෙනවා නම් ඒගොල්ලෝ තීරණය කරනවා මේ විශ්වවිද්‍යාලයේ ඉවලුවේෂන් එකකට එන්න. ඉවලුවේෂන් එක කියන්නේ විදේශගත සමාජිකයන් සමග ලංකාවේ ඉන්න මහාචාර්යවරු, ඒ වගේම ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රධාන පුද්ගලයන් එකතු වෙලා පැනල් එකක් හදලා විශ්වවිද්‍යාලයේ නේවාසිකව රැඳී ඉඳලා බලනවා මේ රිපෝට් එකේ සඳහන් කරන කරුණු කාරණා සියල්ලම මේ විශ්වවිද්‍යාලයේ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සතුව තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට ඒ පැනල් එක විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ආවට පස්සේ ඒගොල්ලෝ මේක සනාථ කරගන්න විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, ඒ වගේම පීඨාධිපතිතුමා, ඒ වගේම අංශ ප්‍රධානවරුන්, ආචාර්ය මණ්ඩලය, අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍යයෝ, ග්‍රැජුවේට් වෙච්ච ශිෂ්‍යයෝ ඇතුළු සියලුම දෙනා ඉන්ටර්විව් කරලා ඒගොල්ලෝ සමග සම්මුඛ සාකච්ඡා පවත්වලා ඒගොල්ලෝ මේකට අදාළ කරුණු එකතු කරලා මේගොල්ලෝ තීරණය කරනවා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අදාළ මේ තියෙන ගුණාංග සපුරලා තියෙනවා කියලා. එහෙමනම් ඒගොල්ලෝ ඊට පස්සේ ඒ විස්තර ටික අදාළ ආයතනයට ලබා දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ මේක ඇක්‍රෙඩිටඩ් ඩිග්‍රී එකක්ද නැද්ද කියන එක.